හාමුදුරුවනේ මට ප්‍රශ්නයක් තියෙනවා අහන්න. හරි. කියන්නකො බලන්න මොකද්ද කියලා. හාමුදුරුවනේ මමත් කැමතියි දන් දෙන්න. ඒත් මට එහෙම දෙන්න සල්ලි නෑනේ. පුතාට දන් දෙන්න කැමැත්තක් ආපු එකත් ලොකු දෙයක්. හැබැයි පින් කරන්න සල්ලිම ඕනා නෑ. කොහොමද හාමුදුරුවනේ ඒක කරන්නේ? පුතාට පුළුවන් කෙනෙක් කරන පිනක් දැකලා අනුමෝදන් වෙන්න. ඒත් හාමුදුරුවනේ ඒ පින දන් දුන්න කෙනාට ලැබෙන පින වගේ නෙමෙයිනේ. ගොඩක් අය හිතන්නේ එහෙම තමයි. නමුත් අංගුත්තර නිකායේ කාලදාන සූත්‍රයේ සඳහන් වෙනවා යම් කෙනෙක් තමන් දන් නොදී අනිත් අය දෙන දාණය අනුමෝදන් වීමෙනුත් අනුන් දෙන දානයකට ගොස් උපකාර කරත් දන් දුන්න කෙනාට සමානවම පින ලැබෙනවා කියලා. මේ දේවල් නොදන්න නිසා මටත් පින් කරගන්න තිබුණ අවස්ථා මගහැරිලා. නේද හාමුදුරුවනේ? පුතා අහලා තියෙනවා නේද? අනේපිණ්ඩු සිටුවරයා කරපු ජේතවන පූජාව ගැන. ඔව් හාමුදුරුවනේ. අපිට දහම් පාසලේදී කියලා දීලා තියෙනවා. අන්න ඒ පූජාව විශිෂ්ට දානයක් කියලා අනුමෝදන් කරගත්තු දුප්පත් කෙනෙක් ඒ පූජාවේ ආනිසංස සිටුවරයාට වඩා ලැබුවා කියලා සද්ධම්මෝපායනේ සඳහන් වෙලා තියෙනවා. ඒක නිසා තමන් දක්ෂ වෙන්න ඕන පින් රැස් කරගන්න. අප්‍රමාදී කෙනෙක් වෙන්න. එහෙමයි හාමුදුරුවනේ.